මම සීවලී අරුග්ගොඩ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක. අද දින මේ මාධ්‍ය හමුව විශේෂයෙන්ම කැඳවන්නට අපි බලාපොරොත්තු වුණේ බහලුම් ආනයන බහලුම් 300 ගණනක් රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කිරීම කියන කරුණ සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍යවල විවිධ ප්‍රචාර සිදු වුණා. අපි දකිනවා මේ සිද්ධියට අදාළම නැති එහෙම නැත්නම් අසත්‍ය ප්‍රචාර විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුවේ කීර්ති නාමයට හානි වන පරිදි මෙම ප්‍රචාරය සිද්ධ වෙන නිසා ශ්‍රී ලංකා රේගුවේ ජේෂ්ඨ කළමනාකාරීත්වය තීරණය කළා මේ සම්බන්ධයෙන් මහ ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කරන්නට. ඉතින් මේ බහලුම් වල අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා බොහොම කතා බහට ලක් වෙනවා මේ කාලේ. ඉතින් මම මේක සමරි කෙටියෙන් කිව්වොත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන්ම ප්ලාස්ටික්, රෙදිපිලි, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය වගේ දේවල් මේ වගේ තිබුණා. ඒ වගේම නිෂ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් ආනයන කරන ලද මෝටර අමතර කොටස්, විදුලි උපකරණ වගේ දේවල් මේකේ තිබුණා. ඒ වගේම සත්ව ආහාර, මැෂින් වර්ග, කඩදාසි, සූර්ය පැනල්, යකඩ පයිප්, වයර්, පොහොර, පලිබෝධනාශක, සිමෙන්ති, ලී දැව වගේ දේවල් තමයි මේ බහලුම් වල අඩංගු වෙලා තිබුණේ. මේ සම්බන්ධයෙන් දැන් දැඩි කතාබහක් ඇතුළත තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව අපේ පැත්තෙන් අපි මේ සියලුම බහලුම් සඳහා පශ්චාත් නිෂ්කාශන විගණනයක් සිදු කිරීම සඳහා දැන් තීරණය කරලා තියෙනවා. පශ්චාත් නිෂ්කාශන විගණන අංශයෙන් මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කරගෙන යනවා. ආරම්භ කළ දැන් සෑහෙන දුරට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයකට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ සීලෝණ නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා අපි විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන් ඉල්ලපු සීලෝම විස්තර අපි ලබා දුන්නා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි මේ සීලෝම විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය විමර්ශනයක් සිදු කිරීම සඳහා. වසනාකාරයට මේ බහලුම් 300 ගාන නිදහස් කිරීමට කාගෙන් හෝ වෙන නියෝගයක් පමුණා. මේ බහලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි හදාගත්තේ ශ්‍රී ලංකා රේගුව තුලමයි. විශේෂයෙන්ම ජේෂ්ඨ කළමනාකාරීත්වයේ අනුමැතිය යටතේ කමිටුවක් පත් කළා. රේගුව විසින්ම නිර්ණායකයන් තීරණය කරලා රේගු නිලධාරීන්ගෙන් සමායුතු කමිටුවකින් තමයි මේක නිදහස් කරේ. අපිට වෙන කිසිම පාර්ශවයකින් කිසිම අනක් හෝ බලපෑමක් සිදු වුණේ නැහැ මේ ක්‍රියාවලියදී. ඒක මට මේ වෙලාවේ බොහොම ස්ථිරවම කියන්න පුළුවන්. ඒ වගේම රේගුව බාර ඇමතිවරයා කවුද? රේගුව තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේනේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිවරයා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. එතකොට සමාජයේ විලාසන කතා වෙනවා පැමිණිලි කරනවා දකිනවා විරෝධතාව පේන්න තියෙනවා විමල් රත්නායක ඇමතුමා වරාය බාර ඇමතුමා. එතුමා මේකට සම්බන්ධයි. ඔව් අපිත් ඒ කතාව දැක්කා. දැන් විමල් රත්නායක ගරු ඇමතුමන් ඉන්නවා මේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි පත් කරන ලද මේ වරායේ තදබදයට විසඳුම් සැලසීම සඳහා පත් කරන ලද කමිටුවේ එතුමා තමයි සභාපති. ඒ කමිටුවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් සමාජික වශයෙන් ඉන්නවා. ඉතින් මේ කමිටුව සමස්ත ක්‍රියාවලිය දිහාම බලලා යම් යම් පියවරවන් ගන්නවා. එසේ වුවත් මේ රේගුව විසින් මේ කරගෙන යන ලද නිෂ්කාශන ක්‍රියාවලියට කිසිම විදිහකින් එතුමා සම්බන්ධ වුණේ නැහැ. එතුමාගෙන් අනක් හෝ එතුමාගේ ඉල්ලීමක් හෝ කිසිම දෙයක් අපිට ලැබුණේ නැහැ. ඒ වගේම පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මහතා පැහැදිලිව ප්‍රකාශ කරා මේක ඇතුලේ තිබ්බේ එතුමාගේ නායකයා වන ප්‍රභාකරන්ගේ ආයුධ කියලා. ඔබතුමා දැන් කියන ප්ලාස්ටික් වල වර්ගයක් තිබ්බා කියලා. එතුමා කියනවා ආයුධ තියෙනවා කියලා. මේකේ සත්‍යතාවය රටක කොහොමද අපි කරන්නේ? දැන් කියනවා ඩයස්පෝරා ජර්මන් ශික්කේ වර්කීමේ කිව්වා කියලා. මම හිතන්නේ එතුමාගේ මේ කතාව ගැන අවශ්‍ය පියවර ගනී ඒ අදාළ ආයතන. මට කියන්න තියෙන්නේ එහෙම කෙනෙක් කවුරුරි කියනවා නම් දෙමළ ඩයස්පෝරාවෙන් දුන්නේ එහෙම නැත්නම් ප්‍රභාකරන් ඒ සංවිධානයට ගෙන ආපු ආයුධ මේක තිබුණා කියලා ඒක සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. අපි ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදය අනුව එසේ එවැනි ආයුධ හෝ වෙනත් දෙයක් තිබීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මේක 100%ක්ම අපිට ස්ථිර කරන්න පුළුවන් මේ ඔඩිට් එකෙන් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් පස්සේ.